ඔන්න එක ගමක තිබුණු වැවක් ළඟ ගහක් තිබුණා. මේ ගහේ පෙරේතියක් ජීවත් වුණා. මේ පෙරේති ජීවත් වුණේ මේ වැවේ ඉන්න මාළු අල්ලගෙන කාලයි. මම පෙරේතියක් මම කන්නේ මාළු මේ වැවේ ඉන්න රස මාළු මම පෙරේතියක් මං කන්නේ මාළු මේ වැවේ ඉන්න රස මාළු කනවා රස මාළු කනවා රසමාළු කියලා කිව්වට ඉතින් මොකද මෙවා දැන් රසත් නෑ අප්පා. මෙවා කාලම රස මොකද්ද කියන එකත් මට මතක නෑ. එකම රහ උදේ දවල් රෑ ආයෙත් උදේ දවල් රෑ. අපේ දැන් මට මේක තීත්ත වෙලා තියෙන්නේ ඕන්. අමු මාළු ඉතින් ඒ හැටි රසය. ඔන්න මේ පෙරේති ජීවත් වුණු ගමේම ගමයුවලක් ජීවත් වුණා. මේ ගමයුවල බොහොම සතුටෙන් සමගියෙන් තමයි ජීවත් වුනේ. ගමරාල ගමහාමිනේට බොහොම ලෙන්ගතුයි. මේ හාමිනේ මං ඔහෙට කියන්නමයි උන්නේ. ඔය හැටි ගෙදර දොරේ වැඩ පොළ මට්ටෙම නැහෙන්න එපා. ඔහෙටත් කියලා නිදහසක් තියෙන්න එපාය. මන් දකින හැම වෙලාවෙම ඔහේ වතුර ගේන්න යනවා. එහෙම නැත්නම් රෙදි අකුල්ලනවා. එහෙමත් නැත්නම් ගේ දොර අතු ගන්නවා. දර කඩනවා. දවස පුරාවට මොහේ වැඩනවා. ඒ මදිවට ඔය වැඩවලට මට උදව් උපකාර කරන්න දෙන්නෙත් නෑ නුවේ. අනේ රාලේ මම මේවා කරන්නේ බොහොම කැමැත්තෙන්. මොකෑ ඉතින් නිකායින්ට පුළුවන් නෑ. ඔය අතපය වකුටු කරගෙන ඉඳලා අපිට පුරුදු නෑ නෝවේ. ගෙදර ඉන්න කාලෙදී උනත් අම්මට උදව් කරනවා හැම වැඩකටම. ඉතින් රාලේ ඒ ඇරත් ඉතින් ඔහෙත් නිකන් ඉන්න බෑ. කුඹුරු වල හේන් වල මොන තරම් වැඩ කරලා දෙන්නේ. එහෙව් එකේ මට ඔහෙගෙන් වැඩ ගන්නට හැකියි රාලේ. හාමිනේ ඔය වතුර ගේන්න යන්න බෑ. මාත් එන්න දොහේ ගිතනියට. ඔය පහළ තියෙන වැව් කණ්ඩේ නේද? එක දේවල් තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවනේ. ඔය තනි පංගලම යන්නේකේ මං එන්න දොහෙත් එක යන්න. කාරි නැතුව රාලේ. මොකෑ මට මේව නුපුරුදු ඇරත් මේ ගහකුල සතා සීපාවා මං අය නොදන්න එකක් මේවා මට පුරුදුයි රාලේ. ඇරත් ඉතින් මේ තනි පංගලමේ ගමන් බිම යන්නේ අද කීයක වැ ඇලට දොලට වැවට මට මේ මගේ ගමේ තනියම යන්න බැරි නම් වැඩක් ඇත. මං ගොහින් එන්නම් රාල ඕම් අර මං තනා තියෙන මඤ්ඤෝ කාල ටික කෑවනම්. මේ විදිහට කියපු අපේ ගමහාමිනේ ඔන්න ඉතින් කලයත් අරගෙන වතුර ගන්න හිතාගෙන අර පෙරේති ජීවත් වෙන වැව ළඟට යන්න පිටත් වුණා. අර ඈතින් එනවා පේන්නේ ගෑනු පරාණයක් නේද? ඔය ගෑනු මනුස්සයා හැම දොහකම වතුර ගන්නට එනවා. මට මේ මාළු කාලක් එපා වෙලා නුවේ ඉන්නේ. හැබැයි ඉතින් මේ ගෑනු පරාණිගේ ඇඟාසට රිංග ගත්තනම් ඕන් රස කෑම කන්ට හැකි. ඇරත් ඉතින් මනුස්ස පරාණේක ඇඟට රිංග ගන්නවා කියන්නේ ඉතින් සැපම තමයි නෝෑ. මෙහෙම හිතපු පෙරේති ගමහාමිනේගේ ඇඟ ඇතුළට රිංග ගත්තා. වතුර කලෙත් නැතුව ආපහු ගෙදර එන ගමහාමිනේ දැක්කහම ගමරාලට පුදුම හිතුණා. හාමිනේ
මොකෑනේ ගිය පරිම අරත් කෝ වතුර කලගෙඩිය. මේ රාලේ මේ මගේ පයලිස්සලා මං ඇදගෙන වැටුණා නොවේ වතුර කලගෙඩියේ බිම වැටිලා ඒකත් කැඩිලා ගියා රාලේ මගේ මේ තුනටියත් ඩිංගිත්තක් අමාරුයියෝ. එහෙමද හාමිනේ මං ඒක නොවයි කීවේ මමත් එන්න මොහෙත් එක්ක කියන හාමිනේ ඇලවෙලා හිටින්නකෝ ගෙදර දොරේ වැඩ ටික මං කරන්නම්කෝ. ඔන්න ඉතින් ගමහාමිනියට පෙරේති වැහිලා නින්නේ. ගමහාමිනේ ඇඳට ගිහින් වකුටු වෙලා නිදාගත්තා. ගමරාලත් ගමහාමිනේට අමාරු ඇති කියලා හිතාගෙන පුළුවන් විදියට ගෙදර දොරේ හැම වැඩක්ම කරලා ගමහාමිනේට කන්න කෑම ටිකකුත් ලැහැස්ති කරා. හාමිනේ මං අර මට හැකි විදියට ඉතින් ඕන් කෑම ඩිංගිත්තක් ලැහැස්ති කරලා තියෙනවා. හින්දීරුවේ නෙම්බ හැලවිල්ලා ඔය කෑම ඩිංගිත්ත කෑවනම් කෑම මම බලාගෙනමයි හිටියේ රාලේ කෝකෝ අනිකට යන් රාලේ. ගමහාමිනේ මහා පෙරේතකමකින් කෑම කනකොට ගමරාල පුදුම වෙලා වගේ බලාගෙන හිටියා. මට පේන්නේ හාමිනේට මේ කොන්නෙරුදාවට වඩා තිබිලා තියෙන්නේ බඩගින්නක් නොවේ. පුදුම බඩගින්නකින් නොවේ හාමිනේ ඉඳලා තියෙන්නේ. හාමිනේ මං හේන පැත්තේ ගොහින් එන්නම්. ඔය වැඩිපුර මහන්සි වෙන්න ඕන වෙන්නේ නෑ. ඔය මොනවා හරි කෑමට සුළු දෙයක් දනා තිබ්බා නැති. මද ඉතින් මනුස්සෑඟකට රිංගුවා කෑම කන්ට. දැන් ඉතින් ගෙවල් වල වැඩ පොලත් කුරන්ට එපාය. මනුස්සෑඟක ජීවත් වෙන එකත් ලේසි නෑ වගේ. කමක් නෑ ඉතින් මොකෑ ඉතින් අර ගහ උඩට වෙලා හිටියා නම් ඉතින් වේලක් දෙකක්වත් කටට රහට කන්ට වෙන එකක්කේ. හොඳ දන්න හැටියකට උයමුකෝ බලන්ට. මේ විදියට හිතපු පෙරේති ඔන්න ගමරාල ගියාට පස්සේ වැව පැත්තට ගියා. තමන්ගේ අත දික් කරලා වැවෙන් මාළු කූරියෝ කිහිප දෙනෙක්ම අල්ලගත්තා. ඒ මාළු ටිකත් අරගෙන ගෙදර ආපු ගමහාමිනේ ඔන්න උයන්න කියලා ලැහැස්ති වුණා. දැන් ඉතින් උයන්ට ලැහැස්ති වුණා වගේ. දරත් එපා ලිපේ දාන්න. ධර්ම ඕන වෙන්නේ නෑ ඉතින්. මට කකුල් නැතුවට මොකෑ මේ ගෑනු පරාණේගේ කකුල් තියනව නොවේ. මං උයන්නම්කෝ අපූරුවට. මාළු එක ලිප උඩින් තියපු පෙරේති ගමහාමිනේගේ කකුල් දෙක දික් කරලා දර වෙනුවට ගමහාමිනේගේ කකුල් දෙක ලිපට දාලා ඔන්න උයන්න පටන් ගත්තා. හේනේ ඉඳලා ගෙට ගොඩෝනු ගමරාල දැක්ක ගමහාමිනේ කකුල් දෙක ලිපේ දාගෙන ගින්දර ඇවිලෙනකොට කෑම උයන හැටි. ගමරාලට පුදුම හිතුණා වගේම බයත් හිතුණා. ඉතින් ගමරාල හැංගිලා මොනවද වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම් පෙරේතියා මං කන්නේ මාළු මේ රස මාළු. මම් පෙරේතියා මං කන්නේ මාළු මේ උයපු මාළු. මට හිතුණා මෙතන මොකක් හරි අලකලංචියක් වෙලා කියලා. ගමහාමිනේගේ හැසිරීමත් මේ දවස්වල හොඳ නෑ නොවේ. අනේ ඉතින් මගේ අහිංසක ගමහාමිනේ. මගේ හාමිනේගේ ඇඟට රිංගලා ඔහෙට මං ඉඳ දෙයිව පෙරේතියේ. බලගනින්කෝ මං කරන වැඩේ. හාමිනේ මම මේවද කියන්ටමයි උන්නේ. ආයේ ඔහෙ උයන්ට පියන්ට මහන්සි වෙන්න කාලේ නෑ. මං උයන්නම්කෝ
ඔහෙට තියෙන නිදහසේ විවේකයෙන් ඉන්න. අනේ ඒකනම් හොඳයි රාලේ. මමත් ඔහෙට කියන්ට උන්නේ. මට මේ ගෙදර දොරේ වැඩ පොළ කොරන්ට බැරුවා. හරි කම්මැලි. ඇරත් ඉතින් මගේ අතපය රිදෙනවා කොන්ද රිදෙනවා මොනවා වුණත් ඔහෙ ගත තීරණේ නම් යස අපූරුයි රාලේ. අපේ මේ ගමරාල තරමක් දුරට යන්තර මන්ත්‍ර දැනගෙන හිටපු කෙනෙක්. ඉතින් ගමරාල මතුරන ගමන් මිරිස් හොදක් හදන්න පටන් ගත්තා. ඕන්ඩ්‍රීන් කට්ටු කට්ටු කුරුකුට්ටුම් කට්ටුම් කුරුකුට්ටුම් ගුට්ටුම් ඕන්ඩ්‍රීන් කට්ටුම් ගුට්ටුම් කුරුකුට්ටුම් ගුට්ටුම් ඕන්ඩ්‍රී. ගමරාලගේ කෑම මහ පෙරේතකමකින් ගමහාමිනේ කන්න පටන් ගත්තා. එකම එක කටක් කාපු ගමන්ම ගමහාමිනේගේ මුළු මූණම රතු වෙලා ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා. කන් වලින් දුම් දාන්න පටන් ගත්තා. අපේ අපෝ දෙවිලයි කට දනෝ මොනවද මේ අපේ අම්මේ මොන ජරාවක්ද අයයෝ මේ කෑම නං අයපෝ මෙන්න මංගියෝ අලුත් කතන්දරයකින් ආයෙත් මුණ ගැහමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.